හයි යාළුවනේ. ඔන්න ඉතින් තේයෝ එක්ක පොඩ්ඩක් එළියට යන්න හිතුවා. අපිට පොඩි වැඩ වගේක් තියෙනවා චෙන්ත්‍රක පැත්තට ගිහිල්ලා කරගන්න. ඉතින් ඒ නිසා තේයෝයි මායි යන්න හිතුවා එළියට. මේ ඉතින් අපේ ගෙදරින් එළියට බහින විදිහ. එයා ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද? බිම තියෙන ඒවා හින්දිනවා මම දොර වහනකම් මේ දේවල් කරනවා. එයා සමහර දාට පඩිපෙළ තනියනොත් බහිනවා. ගොඩක් වෙලාවට මම එයා වඩාගෙන තමයි එක්කගෙන යන්නේ. මේ තාම ටිකක් බයයි. තනියෙන් බහින්න උනනම තනියෙන් බහිනවා. ඒ වුණාට මේ අපි ළඟින් ඉන්නවා නම් අල්ලගෙන එයාට ප්‍රශ්නයක් නෑ. එයා බහිනවා. යන්න කම්මැලි හිතුනහම බහින කම්මැලි හිතුනහම එයා අපි වාඩි වෙනවා. වාඩි වෙලා ඉවර වෙලා මේ අපි එනකම් බලාගෙන ඉන්නවා. එහෙම වැඩක් කරනවා ඉතින්. ඔය දැක්කනේ ඔය දැන් එයාට එන්න බෑ. එයා බහින්න කැමති නැහැ. ඒ නිසා දැන් අපි වඩාගෙන එනකන් එක්ක මම නැත්තම් එයාගේ පප්පා දෙන්න එක්කෙනෙක් කරේ වඩාගෙන නිකන් එයා හැමෝම වාඩිලා ඉන්නවා. මම ගිහලා එයාව මේ වඩාගෙන ආවා. දැන් ඔය එයාව මේ වාඩි කරන ස්ට්‍රෝලර් එක ගන්න තමයි යන්නේ. පයින් යන්න බැහැනේ ටිකක් මේ පාක් එක පැත්තෙම තමයි යන්න තියෙන්නේ. ඒ වුණාට මේ වැඩ ටිකක් කරගෙන තියෙන බඩු වගේකුත් ගන්න තියෙනවා. ඒ නිසා ස්ට්‍රෝලර් එකේ තියාගෙන මේ යනවා. පෙන්දට අපි මේ බයික් එකෙත් යනවා. බයික් එක කියන්නේ මේ අර සයිකල් එකක් තියෙනවා, ඉලෙක්ට්‍රික් බයික් එකක්. මේ එයාට යන්න වාඩි වෙන්න සීට් එකක් සෙට් කරපු. ඒක පැදගෙන යන වෙලාවලුත් තියෙනවා. ඒ වුණාට ආද ටිකක් වෙනසකටත් එක හිතුණා. මේ පාක් එක පැත්තෙන් යන්න තියෙන්නේ. ඒකට කුරුල්ලොත් හම්බෙන්න නිසා කුරුල්ලොන්වත් බලාගෙන ඒ ටිකත් ඔක්කොම කරගෙන එයාව ස්ට්‍රෝලර් එකේ තියාගෙන යනවා කියලා. ගොඩ දවසින් ස්ට්‍රෝලර් එකේ ගියේ නැහැ. සමහර දාට ස්ට්‍රෝලර් එකේ යන්න අඬනවා. මේ ගියේ නැතුනහම මට අද නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ නෝමල් එයා ගියා දඟලන්නෙත් නැතුව ගියා. එනකොට තමයි ඊට පස්සේ එයාට මේ එපා වෙලා තිබුණේ. කොහොමද යනකොට තියෙන උද්‍යෝගය එනකොට නෑ. ටික වෙලාවක් යනකොට මේ අඬන්න ගන්නවා. දැන් සෙට් කරනකම් ඔය එහිට මෙහෙට දුව ඉන්නවා. දැන් මේ අපේ ෆ්ලැට් එකේ ගෙවල් 12ක් තියෙනවා. ඉතින් ඒ එක එක ගෙවල් වලට මේ ගරේජ් එකක් තියෙනවා. ඒ ගරේජ් එකේ තමයි අපි දාලා තියෙන්නේ. මේක ඒකට ලේසියෙන් අපිට එයාව අරගෙන යන්න උඩට තට්ටු 3ක් නගින්න තියෙන හින්දා අපි ගෙදර මේ උඩට අරන් යන්නේ නැහැ. පහළ සෙට් කරලා තියලා යනවා අවශ්‍ය වෙලාවට අරන් යන්න. දැන් වාඩුණාට පස්සේ දන්නවා අනිවාර්යෙන් එළියට යන්න කියලා. ඊට පස්සේ කරන්නේ එයා ආසම දේ තමයි මේ ගේට්ටුව අරින්න එක. ගේට්ටුව අරින්න තියෙන්නේ මේ ඔටෝමැටික් කී එකකින්. ඉතින් ඒ කී එක එයා මෙහෙඳම ටච් කරන මගෙන් දැම්මම ඉල්ලනවා දෙන්න කියලා ලෑස්ති කරන අතරමඟම ගේට්ටුව අරින්න. ඔතන ඉඳලා ඉස්සරහට යනකොට මේ ඒතකොට ගේට්ටුව ඇරිලා. ඉතින් එයා ආස නිසා ඉතින් මම අරින්නේ මම එයාට දෙනවා. එයා තමයි ඉතින් අරින්නේ සහ මේ ඒ වැට්ටි කරන්නේ. අරින ඒක ඔටෝ වැහෙනවා. වහන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ ඔය තියන්නේ ඒ ගේට්ටුව ඔය ටික යන්න ඕනේ. එයා ඇරලා ඉවරලා යතුරුත් මට දෙනවා ආයේ. දැන් ඔහොම එක්කන් ගියාට මං අරගත්ත බඩු මල්ලක් තිබුණා. මට ඒ බඩු මල්ල අමතක වුණා. ඉතින් ඒ නිසා මේ ඒ අවස්ථාවේ දොර වැහුණා. මං ආයේ බඩු මල්ල අරගෙන නිකන් එයා එතන ඉඳලා ඊට පස්සේ ආයෙ අරිනවා. කලිනුත් ඇරියා. ඒ වුණාට අර මට බඩු මල්ල අමතක වෙච්ච හින්දා මං ආයෙ ගියානේ. ගියපු නිසා මේ ගේට්ටුව වැහුණා. දැන් තමයි ආයෙමත් අපි මේ යන්නේ. එයා ඇරලා ඉවරලා මට දෙනවා කොහොමද ගෙදර මේ යතුරු සම්බන්ධ කරලා තියෙන නිසා ඒ කී එකත් එක්ක ඒක පරිස්සම් කරගන්න බෑ. නැත්නම් අපි දෙනට එළිය තමයි ඉන්න වෙන්නේ. තාත්තා වැඩ ඇරලා එනකම්ම. මේ පාක් එක මැද්දෙන් තමයි අපි යන්නේ. ඔය එහා පැත්තේ තමයි අපේ ගෙවල් තියෙන්නේ. ඔය මේ පාක් එක මැද්දෙන් ආයෙ පාරට වැටෙනවා. තව ටිකක් යන්න ඕනි චෙන්ත්‍රෝ එකට. චෙන්ත්‍රෝ එක කියන්නේ ඉතින් ඔය දැන් හිතන්නකෝ අපේ ටවුමක් කියලා. ඒ ටවුමක කොටස කියන්නේ ටවුන් එකේ මැද තමයි චෙන්ත්‍රෝ එක කියලා කියන්නේ. ඔක්කොම දේවල් තියෙන එතන. මේ සුපර් මාකට් එකක්. අර ඉස්සෙල්ල පහුනේ කුණු එහෙම දාන තැනක්. ඉතින් මේ ওই පාකින් ඒරියා එක අයිනෙන් අපි මේ යන ගමන් එයා ඉතින් ඉන්නවා චුට්ටක් අවුවයි අද. දැන් ඉතින් කොහොමද ඉස්සරහට මේ සීතල අඩු වෙනවනේ. ඒ හින්දා මේ සාමාන්‍ය ජැකට් එකක් දාගෙන තමයි යන්නේ. ඔය තියෙන්නේ මේ කොමූනි කියලා කියන්නේ නගර සභාව. ඔය හැම සිටි එකකම මේ ওই විදිහට ඔරලෝසු කණුවක් එක්ක තමයි මේ චෙන්ත්‍රෝ එකේ ඒ ටික මෙයා වෙන්නේ. ඔය චර්ච් එක ඇත්තටම දැන් අපි ආවේ ෆාමසියට මේ බෙහෙත් බිලක් ගෙවන්න. අපි බෙහෙත් ගත්ත එකක් හොස්පිටල් එකෙන්. ඉතින් ඒකේ සල්ලි ගෙවන්න ඕනේ මේ ඒක ඇතුළෙම හොස්පිටල් එක ඇතුළෙම තියෙන මැෂින් එකක් ගෙවන්න.
ඒක ගෙවා ගන්න බැරුණොත් අපි ෆාමසි එකට ඇවිල්ලා තමයි ඒක ගෙවන්න ඕනේ. කියන්නේ බෙහෙත් ගන්න බිලක්. මේ ඒක ගෙවලා ඉවර වෙලා ඒ ෆාමසියට ඉතින් අපි එතකොට කමිෂන් එකක් වගේත් ගෙවන්න ඕනේ නෝමල් ගානට වඩා. ඉතින් ටිකක් යනවා. එතකොට සාමාන්‍ය ගාන 25ක් නම් කමිෂන් එක තව යුරෝ 2ක් වගේ ඇඩ් වෙනවා. ඒක මැෂින් එකෙන් ගෙවන්න නම් එහෙම වෙන්නේ නැහැ. ඉස්සර නම් ඉතින් මෙහි බෙහෙත් නොමිලේ දුන්නේ. දැන් ඉතින් සමහරවල්ලාට නොමිලේ හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ආවා මේ මොරොක්කෝ කඩේකට මස් ගන්න. කියන්නේ චිකන් ගන්න. එතන තියෙනවා ඕනම මස් වර්ගයක්. ඉතින් ඒව අරගෙන මේ ඔක්කොම කරගෙන දැන් මේ අපි ආයෙ යනවා මේ අපේ බැංකුවට. දැන් අපි එනකොට එක බැංකුවක් පාස් වුණා යුනික්‍රෙඩිට් කියලා. ඒකේ නෙමෙයි මගේ account එක තියෙන්නේ. account එක තියෙන්නේ බීපර් බැංක එකේ. ඉතින් මේ බීපර් එකට ආවා මේ සල්ලි වගේක් තැන්පත් කරන්න. දැන් අපි ලංකාවේ නම් මේ ඕනම කෙනෙක්ගේ account එකකට අපිට සල්ලි තැන්පත් කරන්න පුළුවන්නේ. මෙහෙ එහෙම බෑ. මෙහෙ අපේ account එකට අපිට විතරයි සල්ලි තැන්පත් කරන්න පුළුවන්. මේ අපේ කාඩ් එක ඇතුල් කරලා ඒ කාඩ් එකට තමයි අපි අපේ එකට සල්ලි දාගන්නේ. අපිට අනුන්ගේවට සල්ලි දාන්න බෑ. දැන් ලංකාවේ නම් එහෙම ප්‍රශ්නයක් නැහැනේ. ටෙලර් එකකින් මැෂින් තියෙනවනේ මේ අනිත් අයගේ account වලට සල්ලි තැන්පත් කරන්න. මෙහෙ එහෙම බෑ. මෙහෙ අපිට අපේ ඒවා විතරයි අපිට කරගන්න පුළුවන්. අනිත් එක තමයි මෙහි ලිමිට් එකක් තියෙනවා. ඔය මැෂින් එකකින් ගන්න පුළුවන් උත් යුරෝ 1000ක මුදලක් විතරයි එක දවසකට. ඉතින් මේ ලොකු මුදලක් ගන්නවා නම් සාමාන්‍ය යුරෝ 3000ක 4000ක් වගේ ලොකු මුදලක් අපිට එළියට ගන්න ඕන නම් ඇතුලෙන් කරගන්න ඕනේ. එළිය මැෂින් වලින් ඒව කරන්නේ නැහැ. ඉතින් මේ එච්චර ලොකු සල්ලි නැහැ. දැන් ওই යුරෝ 50ක් තමයි මෙතන නම් අපි තැන්පත් කරේ. ඒකත් මේ ඔන්ලයින් ඕඩර් එකක් දාන්න. මේ එක කාඩ් එකක් තියන් ඉන්න ඔන්ලයින් ඕඩර් විතරක් දාන්න. ඒක සේෆ්ටිනේ. මේ ඒ නිසා ඒක දාලා දැන් අපි ආයෙ යනවා. එහා පැත්තට යන්න ඕනේ. මේ දැන් ආපු වැඩ ටික නම් කරගත්තා. දැන් තියෙන හිමිට ආයමත් පාර්ක් එක පැත්තෙන් ඇවිදගෙන මේ යන්න. ඉතින් මේ ආපහු පාරෙම අපි දෙන්න යනවා. එයාත් ඉන්නවා. ආසයි යන්න. සිරිවි නරඹ යනවා. ඉතින් එයාට නම් මොකද මන්නේ පයින් යන්න ඕනේ. ඊට පස්සේ මේ පාර්ක් එකට හරවන්න ආයමත් තියෙනවා. ඒ චෙන්ත්‍රක පැත්තේ ඉඳලා එනකොට අපිට හම්බ වෙනවා මේ වතුර ගන්න තැන. සාමාන්‍යයෙන් මෙහි බොන්නේ වතුර මේ බෝතල් වතුර. ඊට අමතරව මෙන්න මේකට සල්ලි දාලා මේ අපිට වතුර අවශ්‍ය ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඔය තියෙන්නේ ලීටරේද ලීටර දෙකද මේ මැෂින් එකේ වතුර තමයි තියෙන්නේ. අපිට අවශ්‍ය වතුර ප්‍රමාණය එකෙන් ගන්න පුළුවන්. මේ බෝතල් වලට පුරව ගන්න පුළුවන්. දැන් ආයමත් පාර්කේ පැත්තෙන් අපි එනවා ගෙදරට. මේ එන අතරමඟදී හම්බුණා එයාගේ ආසම කට්ටිය ඩක්ලා ටික. මෙතන පරවි ටිකක් අඩුයි. එතන ඔය 4-5 දෙනෙක් හිටියා. ඉතින් මම මේ දාගෙන ආවා හාල් ටිකක්. එතකොට එයා එන මගදී කොහොමද පාර්ක් එක පැත්තෙන් එනකොට මේගොල්ලෝ හම්බ වෙනවා කියලා දන්න නිසා මේ අපේ චූටි තේයෝ ඉතින් අදත් ඒගොල්ලන්ට හාල් ටික විසික් කරනවා. බැස්සුවේ නැහැ. මේ බැස්සුවහම ආයෙ ස්ට්‍රෝල් එකට දාගන්න අමාරුයි. එයාට මේ අත දුවන්න ගන්නවා මට තනියෙන්. ඉතින් එයාව ඔය ස්ට්‍රෝල් එකක් තියාගෙන ඔක්කොම එයාව පයින් ඇවිදගෙන යන්න බැහැනේ. ඒ නිසා එයාව බස්සන්න නැතුව එහෙමම හාල් ටික අතට දුන්නා. මේ එයාගේ ඩක්ලට කෑම ටික දාන්න. බහින දැඟලුවෙත් නෑ. හොඳ වෙලාවට නැත්තම් අඬනවනේ. මේ ඕන ඔය විදිහට කෑම ටික දැම්මා. ඒගොල්ලොත් කෑවා. එයා බලාගෙන හිටියා. එයාට සතුටු වෙන්නේ මගේ වැඩෙත් වෙනවා. එයාත් සතුටු වෙනවා. ඒ නිසා ඔන්න ඔය විදිහට අපේ වැඩ ටික කරගෙන ආපහු ඉතින් මේ සතුටට කෑම ටික දාලා කරලා අපි අපේ ගෙදරට යන්න ඉතින් පිටත් වුණා. චුට්ටක් හිටියා මෙතනට වෙලා මේ හරි 7යි. අර ටිකේ ඇවිල්ලා ටිකක් මහන්සි තල්ලු කරගෙන එන්න එපා. මට තමයි මහන්සි. පොඩි කෙනෙක් නම් ඉතින් මහන්සි නෑනේ. එයා වඩලානේ ඉන්නේ. මේ ওই ටිකේ ආවා. මෙතන පොඩ්ඩක් මේ හෙවණයි මේ ගහක් යට හින්දා උහුලඟක් තියෙන උහුලඟ සීතලයි. අර ටික එනකොට ඉතින් දාඩියට මේ සමහරවිට කහන්න පපා ගන්නවා. ඉතින් මේ දාඩිය මේවා වුණාම මේ දැන් ඉතින් මෙතන චුට්ටක් ඉඳලා යනවා කියලා හිතුවා. ගිමන් නිවා ගන්නත් හොඳයි. හොඳ ෆ්‍රෙෂ් එයාර් එකකුත් එනවනේ. එයා ඉතින් ආසයි. මේගොල්ලෝ කනවා ළඟම දැම්මා. දැන් අපි එතනින් එහාට ආව. තව ටිකක් ඉස්සරහට දැන් ඉන්න ආස නැහැ. වීඩියෝ ගන්න ආසත් නැහැ. මේ දැන් මල් පිපිගෙන එන කාලේනේ. දැන් ඔන්න චුට්ට මේ තනුකොළ අස්සිනුත් මල් පිපිගෙන එනවා. ඉතින් මේ ඔය ටික ඔක්කොම වුණාම හරිය ලස්සනයි. මෙහි පිපෙන ලස්සන කහපාට මල් වර්ගයක්. මම නම් මොකද්ද කියන දන්නේ නැහැ. ඉතින් මේ කහපාට මල් අතරේ මේ දවස්වල ගොඩක් අය ෆොටෝස් දානවා, වීඩියෝස් ගන්නවා. තාම නම් අපේ පැත්තට මේ මල් හම්බ වුණේ නැහැ.
ඉස්සරහට හම්බුනොත් වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. මේ තේවෙම අයියේ මල් එක්ක ගිහිල්ලා ෆොටෝ ටිකක් ගහගෙන වීඩියෝ ටිකක් අරගෙන දැන් මේ අපි ආපු පාරෙම තමයි යන්නේ. දැන් ඔය ඉස්සරහ දැන් ඔය මහ පාර හම්බ වෙනවා. මේ අපි ඉන්නේ පාර අයිනට මේ මුහුණලා තියෙන ෆ්ලැට් එකක. දැන් ඔහම යනකොට එතන පෙට්‍රල් ෂෙඩ් එකක් තියෙනවා දකුණු අත පැත්තේ. වම් අත පැත්තේ තමයි අපේ ෆ්ලැට් එක තියෙන්නේ. ඔය ඉස්සරහ මේ කහපඩ බෝඩ් එකක් පේන්නේ. එතන තමයි අපේ ගෙවල්. ළඟම ඉතින් ගොඩක් නැහැ. මහා වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා එන්න. මේ රස්නේ ගාල්නා ඉතින් යන්න අමාරු දැන් මේ කාලේ ගියාට. දැන් අපේ මේ චූටි බණ්ඩිය අරිනවා. ඊට කලින් දවසේ දැන් අපි අද ගියපු දවසට කලින් දවසේ තිබුණේ මේ ඉඳුල් කුණු තමයි ගෙනියන්න. අර ඒගොල්ලන්ට වෙනම මේ හේරා කියලා කියන්නේ. ඒ ආයතනෙන් අපිට කුණු දාන්න වෙනම බාස්කට් තියෙනවා. ඉඳුල් කුණු දාන්න. ඉතින් අපේ බාස්කට් එකත් අරගෙනම යන්න හිතුවා. මේ එළියෙන් තියලා නම ගහලා තියෙන්නේ මාරු වෙන හින්දා මොකද ඔක්කොම බාස්කට් එක වගේනේ. ඉතින් මේ දැන්ම ආයෙමත් ගෑරේජ් එකේ දොර ඇරලා මේ ටික ඉතින් තිබ්බ විදිහටම තියන්න එපැයි. මේ ගිහිල්ලා ඇවිල්ලා බඩ ටික එළියට අරගෙන මුකුත් මේ ගත්තේ නැහැ. චිකන් ටිකක් ගන්න තමයි ගියේ බැංකුවට සල්ලි දාන්නයි. ඒ වගේම අර බිල ගෙවන්නයි. මේක බෙහෙත් බිලක් මේ අපේ තේවට ඉන්ෆ්ලුවෙන්සා හැදිච්ච වෙලාවේ මේ හොස්පිටල් අරන් ගියා. ඒතර හොස්පිටල් එකේ ડોක්ටර් බලන්න ගත්තේ ගාස්ව සාමාන්‍යයෙන් නම් නෝමල් එයාට ඉන්නවා මේ බලන්න ડોක්ටර් කෙනෙක්, පෙඩියාත්‍ර කෙනෙක් ඉන්නවා. නමුත් මේ ටිකක් බය වුණා ඒ වෙලාවේ අසනීපේ වැඩි වෙච්ච හින්දා හොස්පිටල් අරන් ගියා. ඉතින් ඒ නිසා එතනට ගෙවන්න ඕන ගාස්තුව තමයි ජනවාරි මාසේ උනේ. මට ගෙවන්න අමතක වුණා. ඊට පස්සේ මතක් වෙච්ච වෙලාවට අක්ගල ගෙවලා දැම්මා. ඒකත් කරගෙන ඒ ඔක්කොම වැට් ටික ඒ කරගෙන එන ගමන තමයි ඉතින් අද ගියේ. අම්මත් එක්ක එළියට එක දවසක් අපේ තේෝ අර දැක්කද අර ඒ අතරේ කාර් එක ගන්නවා එළියට පදින්න. දැන් බෑ මහන්සි මටත් ඉතින් කාර් පද්දන්න. එදා ඊයේ දවසමත් කාර් පැද්ද නිසා ඉතින් මේ ටික ඇතුළට දාලා බඩු ටික අතරන් ගිහලා ආයෙ ගෙදරට ගිහලා උයන්නත් ඕනේ නේ. ඒ නිසා ඉතින් මේ එයාවත් ඒකෙන් ගලවගෙන ටිකක් ඇතුළට දාගෙන ඉතින් මම යනවා. ඊට උනට තරහයි අඬන්න ගත්තා. ගොඩක් වෙලා යනකම් ඇඬුවා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ හැමතිස්සෙම කාර් පද්දන්න බෑනේ. එයා වෙන දවසක එක්කන් යනවා. දැන් මහන්සිනේ ගිහිල්ලා ඇවිල්ලා තව වැඩ තියෙනවානේ ගිහිල්ලා කරගන්න. ඉතින් ඔන්න ඔහොම තමයි මේ අපි දෙන්නගේ දවස් හත ගෙවුනේ. එහෙනම් යාළුවනේ අපි තවත් vlog එකකින් හම්බ වෙමු. මේක ඉතින් තේෝගේ මගේ මේ පොඩ්ඩක් වැඩ කරන්න ගියපු දවසක vlog එකක්. එහෙනම් අපි ගිහින් එන්න. බයි බයි. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.